ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අලුත්ම ඉවෙන්ට් සෙට් එකක් ගැන. ඉතින් මෙතන මිස්ට්‍රි ෂොප් එකේ ඒ වගේම ලක් රොයල් ඉවෙන්ට් ඒ වගේම වෙබ් ඉවෙන්ට් මේ වගේ ගොඩක් ගැන කතා කරනවා. මං ඉන්න සර්වර් එක ඔයාලට කියන්නම් වීඩියෝ එක මැදදී ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. සුපිරිම ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේ සර්වර් එකට. ඒ වගේම තමයි අපිටත් මේ ඉවෙන්ට් වලින් භාගයක්ම එන්න තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම තමයි ඔයාලට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. මේ දවස්වල සෙල් රේට් එක අප් හින්දා පොඩ්ඩක් ප්‍රයිස් එක එහෙම අප් වෙලා තියෙනවා. කොහොම හරි ඔයාලට අර සෙල් ප්‍රශ්න ඔක්කොම විසඳලා ඉක්මනින්ම කොහොම හරි විනාඩි 5ක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් එක ID එකටම ටොප් අප් කරලා දෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එක ඔයාලට සෙට් වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලම පටන් ගන්නම් මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකෙන්. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා අපිට මේ පාර මිස්ට්‍රි ෂොප් එකක් එන්නේ නැද්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සර්වර් එකට ඇතුළු තව මං බැලුවා ඉන්දියන් සර්වර් එකට ගිහිල්ලා ඉන්දියන් සර්වර් එකට මිස්ට්‍රි ෂොප් 5ක් විතර දීලා තිබ්බා එක දිගට. ඒ කියන්නේ දවස් දෙකෙන් ඉවරයි මිස්ට්‍රි ෂොප් එක. එක මිස්ට්‍රි ෂොප් එකක් දෙනවා දවස් දෙකෙන් ඉවරයි. මිස්ට්‍රි ෂොප් එකක් දෙනවා ආයෙත් දවස් දෙකෙන් ඉවරයි. ඒ වගේ මිස්ට්‍රි ෂොප් 3ක් වගේ දීලා තිබ්බා ඉන්දියන් සර්වර් එකට. ඉතින් අපිට නම් තාම ආවේ නැහැ. ඉතින් මං හිතනවා දීපවාලි වලට අනිවාර්යයෙන්ම මිස්ට්‍රි ෂොප් එකක් දෙයි. ඉතින් ඉන්දුනීසියන් සර්වර් එකට ඔන්න මිස්ට්‍රි ෂොප් එකක් දීලා තියෙන. ඔන්න සර්වර් එකේ නමත් මං කිව්වා ඉන්දුනීසියන් සර්වර් එක තමයි. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්දුනීසියන් සර්වර් එකට දීලා තියෙන මිස්ට්‍රි ෂොප් එක. ඉතින් මෙතන සුපිරිම මේන් බන්ඩල් එකක් ඒ වගේම තමයි ෆීමේල් බන්ඩල් එකක් දීලා තියෙනවා. ඉතින් අපිට මොන මේන් බන්ඩල් එක මේල් බන්ඩල් එක දෙයිද දන්නේ නැහැ මේන් බන්ඩල් එක විදිහට. ඉතින් මේ විදිහට බලමු මේකේ අපේ ලක් එක ඉස්සලම කීයක් කියද කියලා. ඉතින් මම නම් හිතනවා ලක් එක මට 80ට හැංගවත් එන්න ඕනේ මේ කවුන්ට් එකට. හරි අපි ස්ටොප් කරමු. හරි ඔන්න ඉතින් ගැම්මටම ලක් එක 90ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි මං එන්ටර් කියන එක දෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මිස්ට්‍රි ෂොප් එකේ තියෙන දේවල්. ඔන්න ඉතින් ෆීමේල් බන්ඩල් එක තියෙනවා. ඉතින් ෆීමේල් බන්ඩල් එකේ අමුතුම ලුක් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම ෆීමේල් බන්ඩල් එකක්. ඉතින් මේ විදිහට මේ වැඩි අර මම ෆීමේල් බන්ඩල් ගැන රිවිව් කරන්නෙත් නෑ. ඉතින් කට්ටිය කමෙන්ට් එහෙම දාලා තිබ්බා ෆීමේල් බන්ඩල් ගැන එහෙම රිවිව් කරන්නෙත් නෑ අරක මේක කියලා. ඉතින් ඒ හින්දා තමයි පොඩ්ඩක් ෆීමේල් බන්ඩල් ටිකක් පෙන්වන්නේ මේ මිස්ට්‍රි ෂොප් එකේ තියෙන. ඉතින් ඊට පස්සේ මේ විදිහට මෙතන කාඩ් අපිට කීයක්ද අපිට කාඩ් එක ගානේ බයි කර ගන්න පුළුවන්. ඩයමන්ඩ් 5යි යන්නේ කාඩ් එකක් ගන්න. ඒ වගේ මේ යුනිවර්සල් ටෝකන් ගන්නත් ඩයමන්ඩ් 1යි යන්නේ. ඉතින් පට්ටම මිස්ට්‍රි ෂොප් එකක් ඔයාලට බලා ගන්න. ඒ වගේ මේ බන්ඩල් එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆීමේල් බන්ඩල් එක ඊට පස්සේ තව පහළට ආවට පස්සේ මේ වගේ දේවල් අපිට නම් ජීවිතේට දෙයිද? කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න මේ හાર્ට් ඉමෝට් එක. හાર્ට් ඉමෝට් එක ඩයමන්ඩ් 50යි. කොහෙද මොන සර්වර් එකේද මෙහෙම දෙන්නේ? අපේ සිංගප්පූරු සර්වර් එක නම් ජීවිතේට දීලා නැහැ. ඉතින් මේ ඉමෝට් එක දෙයිද මේ වගේ ඩයමන්ඩ් 50ට? මේ ඉමෝට් දෙයිද ඩයමන්ඩ් 50ට මේ? I think ඒ වගේම මේ ඉමෝට් දෙයිද ඩයමන්ඩ් 50ට? නෑනේ. ඉන්දුනීසියන් සර්වර් එකේ account එකක් හදාගත්තරම් ඔයාලට මේ කියන්නේ මාසෙටම ඇති ඩයමන්ඩ් 1000ක් 2000ක් ටොප් අප් කරගත්තරම් මාසෙම ඉවෙන්ට් වලින් භාගයක් වගේ ගන්න ඇති. ඒ තරම් සුපිරියක් ඉන්දුනීසියන් සර්වර් එක. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මේන් මේල් බන්ඩල් එක මිස්ට්‍රි ෂොප් එකේ. ඉතින් මේකත් අපිට එන්න තියෙන බන්ඩල් එකක්. කොහොම මේක අපිට මිස්ට්‍රි ෂොප් එකට දෙයිද වෙන ඉවෙන්ට් එකකට දෙයිද කියලා හරියටම කියන්න බෑ. ඊට පස්සේ අපිට මේ බොක්ස් අපිට 40ක් ගන්න පුළුවන්. ඩයමන්ඩ් 4 ගාන කියන්නේ එක බොක්ස් එකක් 4යි. එතකොට අපිට ඩයමන්ඩ් පොඩි ගාණක් යන්නේ බොක්ස් 40ක් ගන්න. ඩයමන්ඩ් 400ක් වගේ යන්නේ බොක්ස් 40ක් ගන්න. ඉතින් ඒ වගේම මේ බන්ඩල් එක තියෙනවා. ඒකත් ඩයමන්ඩ් 100යි. ඒ වගේම තමයි අලුතෙන් ටෝකන් වර්ගයක් දීලා තියෙනවා. මොකක් හරි ඉවෙන්ට් එකක ටෝකන් වර්ගයක් මේ සර්වර් එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්ක්යුබේටර් වවුචර් නම් අපිට නෑනේ. මේකේ ආයේ මොනවද තියෙන අඩු ගානට ගන්න පුළුවන් බලමු. මේ අඩු රෝස මල දෙන ඉමෝට් එක ඩයමන්ඩ් 50යි. my god. රෝස මල දෙන ඉමෝට් එක මේක ඉස්සෙල්ලම කට්ටිය ගද්දී ඔයාලට මතකයි නම් ඩයමන්ඩ් කීයක් ගියාද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මම හිතන විදිහට මටත් මේකට ගියා ලොකු ඩයමන්ඩ් ගන්න. සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 2000ක් 3000ක් විතර යන්න ඇති මේ ඉමෝට් එක ගන්න. ඩයමන්ඩ් 50ට දීලා මේ සර්වර් එකට. ඒ වගේ මේකත් ගොඩක් අඩුයි. මේක මං හිතන්නේ රීඩියම් කෝඩ් එක කර ගන්නත් දුන්නා මේක. ඒකත් දීලා තියෙනවා මේ සර්වර් එකට. මේ ඉමෝට් එක මේ පරණමය දන්නවා මේ ඉමෝට් එක. මේක ගොඩක් පරණ ඉමෝට් එකක්. ඒකත් ඩයමන්ඩ් 50ට දීලා තියෙනවා මේ සර්වර් එකේ. ඉතින් කොහොම සුපිරියක්ද නේ ඉන්දුනීසියන් සර්වර් කට්ටිය හිතා ගන්න පුළුවන් නේ.
ඉතින් ඒ හින්දා තමයි මේ වගේ අලුත් වීඩියෝ අරගෙන එන්න ඔයාලට බලන්න. ඒ වගේම අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එක all කරලා තියාගන්න. ඒ වගේම TikTok පැත්තේ වීඩියෝ බලන අය අනිවාර්යෙන්ම TikTok page එක follow කරලා like කරලා share කරලා repost කරලා support එකක් දෙන්න. ඒ වගේම තමයි FB පැත්තෙත් මේ වීඩියෝ එක upload කරන එයාත් අනිවාර්යෙන්ම page එක follow කරලා තියාගන්න. 10k වලට තව followers ලා පොඩි ප්‍රමාණයක් ඕන. අනිවාර්යෙන්ම ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරන්නේ මේක ගැන මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා. මේක අපිට ඊළඟට එන්න තියෙන අලුත්ම Max 7 ගන් ස්කින් එක. මේකේ arm penetration double තියෙනවා, reload speed එකක් තියෙනවා, ඒ වගේම movement එකක් රින කරලා තියෙනවා. සුපිරිම ගන් ස්කින් එකක්. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් අලුතෙන් වෙන්න තියෙන emote එක මේ විදිහට. ඉතින් මේකත් අලුතෙන් වෙන emote එකක්. ඉතින් මේකට කවුද Thor remote එක කියලා එහෙම කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. ඒ වගේම තමයි මේකත්. ඉතින් ඊට පස්සේ ඔන්න අලුතෙන් වෙන්න තියෙන තව emote එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේම animation එකකුත් එන්න තියෙනවා. ඒක මං හිතන්නේ වෙනම ඉවෙන්ට් එකකට දීලා තියෙන එකත් මම අපි බලමු මේ සර්වර් එකට ඇවිල්ලා මේක ඇනිමේෂන් එක නෙවෙයි මේ ඉමෝට් එක මේ ඉවෙන්ට් එකත් එක්ක එන ඊට පස්සේ ඉවෙන්ට් එකත් එක්ක එන අලුත්ම බන්ඩල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බන්ඩල් එක සුපිරියක් මේ ඒ බන්ඩල් එකේ අමුතු ලුක් එකක් තියෙනවා. මේක වෙන සර්වර් වලට ඒ කියන්නේ අපේ සිංගප්පූරු සර්වර් එකේම වෙන අයට දීලා තියෙන ගොඩක් මම දැක්කා ප්ලේ කරනවා එහෙම දාගෙන ඉන්නවා. බනි බන්ඩල් එකක් දාගෙන ප්ලේ කරනවා දැකලා තියෙනවා. මේ අපේ සර්වර් එකේම මේ ඊට පස්සේ මෙන්න තෝර්ගේ මිටිය තියෙනවා. ඉතින් ඒ ටික තමයි ඉවෙන්ට් එකේ තියෙන්නේ. මේ ඉවෙන්ට් එක එනවා. මේවා එනවා කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්න. එන දවසක් හරියටම දන්නේ නැහැ. ඉතින් ඇත්ත කියන්න බෑ එන දවසක් හරියටම දන්නේ නැහැ. මේක මට බොරුවට කියන්නත් බෑ මේ දවස් එනවා කියලා. ළඟදී ඒ කියලා කියන්න පුළුවන්. හරියටම දවසක් කියන්න බෑ. මේ බන්ඩල් එක නම් මට දැන් ඒ කියලා සුවර් නැහැ. මේකත් ගොඩක් දුරට එන්න තියෙන බන්ඩල් එකක්. ඒකත් සුපිරිම ලුක් එකක් තියෙන සුපිරිම බන්ඩල් එකක් මේ. ඊට පස්සේ ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ටික තමයි ඉතින් විශේෂයෙන් තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහට වෙබ් ඉවෙන්ට් වලට ආවට පස්සේ වෙබ් ඉවෙන්ට් එකක් තියෙනවා සුපිරිම. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එකක් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ සර්වර් එකට දීලා තියෙන වෙබ් ඉවෙන්ට් එකක්. ඉතින් මේක අපිට මෙන්න මේ විදිහට මැච් ප්ලේ කරලා ටෝකන් වගේක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ ටෝකන් එකතු කරගන්නවා, ක්ලේම් කරගන්නවා. හරි. ක්ලේම් කරගත්ත ටෝකන් අපිට ස්පින් කරන්න පුළුවන්. මේ ටෝකන් 20කින් අපිට මෙන්න මේ විදිහට ස්පින් කරන්න පුළුවන් මෙන්න මේ වීල් එක. හරි මම ඒක ස්පින් කරන්නම්. හරි අපි ස්පින් කරමු වීල් එක. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වීල් එක ස්පින් කරාට පස්සේ මෙතන ඩිස්කවුන්ට් එහෙම තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. බලමු මොකද්ද කියලා මේ සීන් එක. හරි මම ඔන්න ස්පින් කරා. දැන් මොකක් වෙයිද? අන්න වාසියක් මේ 110ක් ආව ඩයමන්ඩ් බෝනස් එකක්. ඊට පස්සේ මේ ඩයමන්ඩ් රොයල් වවුචර් 10ක් ආවා. හරිද? දැන් අපි බලමු මේ මෙතන 110ක බෝනස් එකක් කියලා පෙන්නලා තියෙනවා. මට අවිලා තියෙනවා 110ක බෝනස් එකක්. ඊට පස්සේ මෙතෙන් ඩයමන්ඩ් රොයල් වවුචර් ඇවිල්ලා තියෙනවා. බලමු මෙතෙන්ට ඇවිල්ලා টොප් අප් එකේ 110ක බෝනස් එකක්වත් තියෙනවද කියලා. නෑනේ. එහෙම මොකක් හරි සීන් එකක් ඒ වෙබ් ඉවෙන්ට් එකේ දීලා තියෙනවා. කමන්න නැහැ. ඉතින් අපිට ඕ වගේ ඉවෙන්ට් එන්නේ නැහැ කොහොමත්. ඒ හින්දා ඒ ගැන වැඩි හිතන්නේ නැතුව ඉමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට කොහොම හරි අර අලුතෙන් ආපු මේ ඩයමන්ඩ් රොයල් වවුචර් එකේ පෙන්නන් ආවා. මේ තියෙන්නේ 5ක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටිකත් ස්පින් කරලා දාමු. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අනිවාර්යෙන්ම අලුතෙන් අප්ඩේට් එකක් එන්න තියෙනවා. මේ වගේ වීඩියෝ දානවා අනිවාර්යෙන්ම ගේමින් ගෝස්ට් එක්ක දිගටම සෙට් ප්ලෑන් කියලා මතක් කරනවා. ඉන්දුනීසියන් සර්වර් එකේ account එකක් නැත්නම් අනිවාර්යෙන්ම account එකක් හදාගන්න. මේ ඉවෙන්ට් සෙට් එක මේ වුණාට පස්සේ කියන්නේ මේ හැමෝම දන්නවා දැන් දීපවාල්නේ ඉවෙන්ට් සීරීස් එක යන්නේ. ඒකේ වුණාට පස්සේ අලුතෙන් එකක් පටන් ගන්නවා. ඊට පස්සේ සුපිරිම ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. බනි බන්ඩල් එක 28 වෙනිදා එනවා. ෆිස්ට් එකක් එනවා. ඊට පස්සේ තව රින් ඉවෙන්ට් එනවා. වගේ ගොඩක් දේවල් එන්න තියෙනවා මේ මාසෙ. ඉතින් කට්ටියම දිගටම සෙට්ලා ඉන්න මේ වගේ අලුත් දේවල් දැනගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකේ එන් කරනවා කට්ටියම පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.